අපි බලමු කියනවා වීඩියෝ කැමරාවල භාවිතා වන කවුළුවක් කියලා. වීඩියෝ කැමරාවල භාවිතා වෙන්නේ මොකක්ද? පැරලල් පෝට් පාවිච්චි කරනවද? නෑ, පැරලල් පෝට් මොනවද වැඩිපුර පාවිච්චි කරන්නේ? සමාන්තරගත කෙවෙනි කියලා කියනවා. මොකේද වැඩිපුර පාවිච්චි කරන්නේ? කියන්න බලන්න. පැරලල් පෝට් එහෙම නැත්නම් සමාන්තරගත කෙවෙනි භාවිතා කරන්න මොන වගේ එකකටද? ඔයාලා දන්නව නේද ඔයාලට එක්සෑම් තියෙන කවද්ද කියලා? එක්සෑම් තියෙන කවද්ද? කවද එක්සෑම් තියෙන්නේ? ජූලි වල පටන් ගන්නවා කියන ජූලි ජූලිල දෙකට. පටන් ගන්නවා. එතකොට ජූලි වෙනකොට අපි අසයින්මන්ට් එක කරන්න ඕනේ. අසයින්මන්ට් එක දායි. අසයින්මන්ට් එක කරන්න ඕනේ. එතකොට අපි එක් කරන හැටි කියලා දෙනවා. ඊට පස්සේ එක්සෑම් එක ජූලයි වල කියන්නේ ජූලයි අපිට කරන්න බෑ. අපි ජූනි වෙද්දි නවත්තන්න ඕනේ. මේ මොනවද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මේයි, ජූනි. මාස 6යි තියෙන්නේ තව. තව මාස 6කින් ඔයාලා එක්සෑම්. ෆස්ට් ඉවරයි. හරි? එතකොට අපි මේක හොඳට දැන්මම අපි ගොඩක් දුරට ඉවරයි. තව ටිකක් තව කරන්න තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒවා අර දැන් අපි මෙච්චර කල් කරා වගේ ලොකු ඇදෙන පාඩම් නෙමෙයි. ඉක්මනට කරන්න පුළුවන් පාඩම්. ඒතර අපි දැන් ප්‍රශ්න කරන්න ඕනේ. දැන් අපි ප්‍රශ්න කරා ඕන තරම්. හැබැයි එහෙමදී තව කරන්න ඕනේ. හරි කරලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ එක්සෑම් එකට කලින්. එතකොට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති අපේ 23 බැච් එකේ ළමයිගේ රිසල්ට්ස් නේද? එයාලා හොඳට වැඩේ කරා. ඉතින් හොඳ රිසල්ට් එකක් තිබේ A+ A B ඔක්කොම වගේ තිබ්බා. මම දැක්කේ නෑ රිපීට් එක්කෙනෙක් හිටියා වගේ දැක්ක නමුත් මට කිව්වේ නෑ ළමයා. රිපීට් ඇත්තටම ලොකු ප්‍රමාණයක් නෑ. ලොකු ප්‍රමාණයක් නෑ ඇත්තටම. ඉතින් ඒ නිසා ලොකු ප්‍රමාණයක් තියෙනවා අර හොඳ රිසල්ට්. A+, A- ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ හොඳට වැඩ කරන්න ඕන නිසා. ඉතින් ඔයාලත් හොඳට වැඩ කරොත් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒක වගේ ඩිග්‍රියටත් හොඳයි. කොහොමත් අනිවාර්යෙන් පාස් වෙ යුතු සබ්ජෙක්ට් එකක්. ඒක වට වටනවා ඉතින් ගොඩක්. ඒ නිසා අනිවාර්යෙන් හොඳට මහන්සි වෙන්න ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. හැම වෙලාවෙම ඒක තමයි. අපි කොච්චර පාඩම් කරත් බෑ ප්‍රශ්නකට උත්තර ලියා ගන්න බැහැ. අනිවාර්යෙන් ඒ ගැන හිතන්න බලන්න ගැටලුවක් තිබ්බොත් කතා කරන්න කරන්න ඕන. හරි. සමාන්තරගත කෙවෙනි නැත්නම් පැරලල් පෝට් එක මොකේද පාවිච්චි කරන්නේ? සමාන්තරගත කෙවෙනි මොකේද පාවිච්චි කරන්නේ? බොහෝ දුරට මොනවටද? උපාංක කියන බන් මම වෙනම කිව්වා. එකින් එක දුන්නා. මොනවටද? තක තියෙනවා. සමාන්තරගත කෙවෙනි නැත්නම් සමාන්තර කවුළු මුල් හරි කරේ. මේ නෙට්වර්කින් කියන පාඩමට එන්න කලින් අපි සමාන්තරගත කෙනෙක් ගොඩක් දුරට පාවිච්චි කරේ මොකේද? ප්‍රින්ටර්, ස්කෑනර් වගේව හයි කරන්න. එතකොට වීඩියෝ කැමරා වලට නෙමෙයි. RJ45 මොකේද පාවිච්චි කරේ? RJ45 කියන එක, RJ45 කියන එක. වැඩිපුර පාවිච්චි කරේ මොකේද? RJ45 පාවිච්චි කරේ මොකේද? නෙට්වර්ක් වලට විශේෂයෙන් රවුටර්, ස්විච්, හබ් එහෙම හයි කරන්න. රවුටර්ස් වලට තමයි අන්තර්ජාල කනෙක්ෂන් නැත්නම් නෙට්වර්කින් වලට තමයි ගොඩක් පාවිච්චි කරේ. ඒතර PS2 මවුස් එක කීබෝඩ් එක හයි කරන්නේ වැඩිපුර පාවිච්චි කරේ. වැඩිපුර කියන්නේ ඒවට තමයි පාවිච්චි කරන්නේ මවුස් එක හෝ කීබෝඩ් එකට. PS2 හැබැයි පරණ මවුස් පරණ කීබෝඩ්. අලුතෙන් එනවා USB හයි වෙන්නේ. එහෙනම් වීඩියෝ කැමරාවල භාවිතා වුණේ මොනවටද? මෙන්න මේ ෆයර් වයර් කියන එක. වද ෆයර් වයර් කියන එක. ඊළඟට හානි නොවි දිගුදුරක් ගමන් කළ හැකි තරංග වර්ගය. මොකක්ද? හානි නොවි දිගුදුරක් යන්න පුළුවන් මේ එක රේඩියෝ කියන්නේ මොකද්ද මේ තරංග වර්ගය අහනවා. තියෙනවා රේඩියෝ වේව්ස් ඊළඟට
රේඩියෝ වේව්ස් තියෙනවා, ඊළඟට මයික්‍රෝවේව්ස් තියෙනවා, ඊළඟට ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් තියෙනවා, අනිත ඉලෙක්ට්‍රික් වේව්ස් කියලා තියෙනවා. මොකක්ද උත්තරේ? A. හ්ම්. තව තියෙනවා C කියලා කියනවා. 24 C කියන්නේ මොකද? ඉන්ෆ්‍රාරෙඩ්. තව සමහර කට්ටිය කියනවා D කියලා. මෙහෙමයි. සාමාන්‍යයෙන් රේඩියෝ වේව්ස් එහෙම නැත්නම් අපි කියන මේ රේඩියෝ තරංග සාමාන්‍ය කිලෝමීටර් 1000 යන වෙලාවල් තියෙනවා. පෘථිවිය ලොකු නැම්මක් තිබ්බේ නැත්නම් කිලෝමීටර් 1000ක් වුණත් යනවා. සරේ මයික්‍රෝවේව්ස් තමයි ගොඩක් දුරට අපේ මේ ෆෝන් සිග්නල්ස් කියන්නේ. සාමාන්‍ය අපි දන්නවා නගරයකට එක ටවර් එකකුත් මදි සමහරකට. සාමාන්‍ය මේවා කිලෝමීටර් 50ක්වත් 50ක් නෑ යන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් වගේ ප්‍රමාණයක් යනවා. ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ළමයි අපේ ගෙදර රිමෝට් එක. සාමාන්‍ය මීටර 10ක්වත් දුර යන්නේ වගේ. ඉලෙක්ට්‍රික් වේව්ස් කියලා දෙයක් නැහැ. ඉලෙක්ට්‍රික් වේව්ස් කියලා දෙයක් නැහැ. එහෙම ඉලෙක්ට්‍රික් වේව් කියලා නෑ. ඔක්කොම ඉලෙක්ට්‍රික් තමයි. විශේෂයෙන් එහෙම කියන්නේ. ඒතර වැඩි දුරක් යන්න පුළුවන්. ගොඩක් දුර රේඩියෝ වේව්ස්. ඔයාලා දැකලා තියෙනවද මේ ගම් ගානේ ටවුන් ගානේ රේඩියෝ channel වලට මේ ටවර් ගහලා තියෙනවා? නෑ. රේඩියෝ channel වලට තියෙන එක්ක පිදුරු තලාගල එක්කෝ තව තියෙනවා ඔය නුවර සයිඩ් එකේ තියෙන සමහර තැනක එහෙම තැනක විතර අය කොකාවිල් තියෙනවා. ඇයි කොකාවිල් වල තියෙන්නේ? කොකාවිල් වල පෘථිවියේ ලොකු නැම්මක් එනවා කොකාවිල් වලින්. ඒ නිසා අර තරංග එතනට යන්නේ නැහැ කොකාවිල් වලින් එහා උතුරට. අන්න ඒ නිසා කොකාවිල් වල එක සම්ප්‍රේෂණ කුලක් ගහලා තියෙනවා. ආයි පිදුරු තලාගල තියෙනවා. ඔහොම පොඩි පොඩි තැන්වල විතරයි ගහලා තියෙන්නේ. ඇයි? ඒකෙන් ලොකු ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන් අහස. නිසා වැඩි දුරක් යන්නේ මොනවද? රේඩියෝ වේව්ස්. රේඩියෝ තරංග. සමහර වෙලාවට අපි නිකන් අර ඔයාලගේ රේඩියෝ එකේ SW කියලා තියෙන FM නේ තියෙන SW AW කියන ඒවා දාලා බලන්නකෝ. AM කියන එහෙම. ඒ වගේ සමහර වෙලාවට ගියපුවාම අපිට මේ පේනවා මේවා මොනවද මේ මොනවද අපි කියන්නේ මේ පේනවා කියන අපිට ඇහෙනවා අර ඈත උදාහරණයක් ගත්තොත් අර මේ කොහෙද ඉන්දියාවේ ඇමරිකාවේ ඉඳලා එන රේඩියෝ තරංගත් අහු වෙනවා. සමහරක් ඉංග්‍රීසි channel එහෙම අහු වෙනවා හොඳට. හින්දි channel අහු වෙනවා හොඳට. දෙමළ channel අහු වෙනවා මේ තමිල්නාඩු වල වගේ ඒවා. එයි ඒ තරම් දුර යනවා රේඩියෝ තරංග. හැබැයි මයික්‍රෝවේව්ස් එච්චර දුර යන්නේ නැහැ. මයික්‍රෝවේව්ස් එච්චර දුර යන්නේ නැහැ. මයික්‍රෝ තරංග. ශුද්‍ර තරංග. යනවා. නමුත් ගොඩක් දුරට යනවා අඩුයි. ඒක අර තරම් යන්නේ නැහැ. රේඩියෝ වේව්ස් තමයි ගොඩක් දුරට යන්නේ. ඒ නිසා උත්තරේ මොකද්ද? A. හොඳම උත්තරේ විදිහට අපිට දාන්න පුළුවන් A. 25 25 රැහන් රහිත යතුරු පුවර පරිගණකයක් සමග සම්බන්ධ කිරීමට බහුලව භාවිතා වෙන්නේ. රැහන් රහිත යතුරු පුවරු මවුස් එහෙම මේ කම්පියුටර් එක්ක කනෙක්ට් වෙන්නේ මොකෙන්ද? Bluetooth වලින්, විශේෂයෙන් Bluetooth වලින්. හැබැයි Wi-Fi ඒවත් තියෙනවා ඈ දැන්. දැන් Wi-Fi මේ මවුස් උත් තියෙනවා. නමුත් වැඩිපුර යන්නේ මොකෙන්ද? මෙන්න මේ Bluetooth වලින්. වැඩිපුර තියෙන්නේ Bluetooth වලින්. ඒ නිසා උත්තරේ Bluetooth කියන එක තමයි හරිම උත්තරේ. පරිගණක ජාලයකදී මාර්ග කිහිපයකින් පැමිණෙන දත්ත එක් මාර්ගයක යෙවීමට භාවිතා කරන උපකරණය. මොකද්ද කියලා අහනවා. 26ට.
සේට සමහරු කියනවා D කියලා ගොඩක් කට්ටිය කියනවානේ D කියලා. හරි. අපි බලමු දන්න මල්ටිප්ලෙක්ස් එක දන්නේ. හරි. මොඩම් එකක් කියන්නේ මොකක්ද? මොඩම් එක නම මොකද්ද? මොඩියුලේට් ඩිමොඩියුලේට්. මොඩම් එකකින් මොකද කරන්නේ අපි? මොඩම් එකකින් මොකද කරන්නේ? මොඩම් එකකින් කරන්නේ ඇනලොග් තරංග ඩිජිටල් කරන එකයි ඩිජිටල් තරංග ඇනලොග් කරන එකයි. ඒකේ වෙන දෙයක් කරන්නේ නැහැ. මොඩම් එකක් කියන්නේ ගොඩක් පාරවල් වලින් එන දත්ත එක තැනකට ගන්න එකක් නෙමෙයි. ඒක ඇනලොග් ඩිජිටල් ඇනලොග් බවට පත් කරන චේන්ජ් කරන උපාංගයක්. එච්චරයි. ඒතර 26 උත්තරේ D නෙමෙයි. බ්‍රිජ් එකක් කියන්නේ නෙට්වර්ක් දෙකක් එකතු කරන්න තියෙන එකක්. නෙට්වර්ක් දෙකක්. හරි. රිපීටර්ස් කියන්නේ මොනවද? මතක තියාගන්න. රිපීටර්ස් කියන්නේ ළමයි දත්ත ඔයාලා දන්නවා ගොඩක් දුරට යද්දී දත්ත වල මේ ක්වොලිටි එක එහෙම නැත්නම් ඒකේ තියෙන මොනවාද ශක්තිමත් බව අඩු වෙනවා. අන්න එතකොට තමයි රිපීටර් එකේ එයාගේ දත්තවල තත්ත්වයේ වැඩි කරලා ගුණාත්මක භාවය වැඩි කරලා ආපහු නැවත සම්ප්‍රේෂණය කරන්න. අපි විශේෂයෙන් ගත්තොත් අපේ ගම්වල තියෙන ටවර් එක ගත්තොත් ටවර් එක කියන්නේ රිපීටරයක්. ඒ කියන්නේ දුර්වල සංඥා දුර්වලත් වෙන හරිය ටවර් එක හයි කළේ සංඥා අරගෙන ආපහු වර්ධනය කරලා ආපහු බෙදා හරින. අනේ එතකොට දත්ත ප්‍රමාණය ඒ කියන්නේ දත්තවල ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. ඒතර එහෙම එකට තමයි අපි රිපීටරයක් කියන්නේ. ඔය ගෙවල් වලත් රිපීටර් සාමාන්‍ය තට්ටු දෙක තුන ගෙවල් වල තියද්දී යට තට්ටුවේ රවුට් හයි කරොත් තුන්වෙනි තට්ටුවට සිග්නල් නැහැ. අනේ එතකොට මොකද කරන්නේ රිපීටර් එක හයි කරන්න. එහෙම නැත්නම් කේබල් එකක් ඇදලා ආපහු රවුටර් එක හයි කරනවා. නම් එහෙම මොකක් හරි කරන්න. ඒ වගේ රිපීටර් එකකින් කරන්නේ අන්න ඒ දේ. එතන මල්ටිප්ලෙක්ස් එකකින් කරන්නේ මොනවද? MUX කියලා කියන ඕකෙන් කරන්නේ ඇත්තටම ඔය දේ. ඇනලොග් හෝ ඩිජිටල් එක එක විදිහට එන තරංග ටික එකතු කරලා ලබා දෙන එක තමයි කරන්නේ. එක එක පාරවල් වලින් එන. එහෙනම් 26ට උත්තරේ ළමයි A. 26ට උත්තරේ A. විසි අයට උත්තරේ ඒ 26ට උත්තරේ ඒ 27 බලන්න 27 28 29 කරන්න බලන්න Excuse me, sir. ඔව් Sir, sir මේ පේපර් එක මේ ගෲප් එකට දැම්මද? හ්ම් මේ පේපර් එක මේ නෑ නෑ ගෲප් නෑ එකට නෑ දැම්මද? තාම නෑ දෙමිනේ මම මේක ඉවරලා දාන්නම් ඔයාලට හරි sir. හරි ඉවරලා දාන්න ඒතර print එකක් හරි ගන්නවා නම් ගන්න නැත්නම් ෆෝන් එකේ තියලා බලන්න ගැටලුවක් නෑ මම මේක දාන්නම් මේක ඉවර වෙලා හරි දෙන්න බලන්න 27 28 29 27ට
හරි. 27. පරිගණක ජාලවලදී භාවිත වන හබ් ස්විච් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. හබ් එකක් කියන්නේ මොකද්ද? ස්විච් එකක් කියන්නේ මොකද්ද? අපි ඔකට කතා කරා හබ් ස්විච් ගැන. හබ් එකක් කියන්නේ මොකද්ද? මෝඩ උපකරණයක් කිව්වා. කාට හරි කොහෙට හරි data එකක් යවපුවාම ඔක්කොටම යනවා කම්පියුටර් හයි කරලා තියෙන ඔක්කොටම යනවා. හැබැයි හබ් එක ස්විච් එකක් එහෙම නැහැ. හරියට හොයලා බලලා යවන්න ඕන පරිගණකෙට විතරයි data එක යවන්නේ. ආරක්ෂිත වැඩි. එහෙනම් බලමු. විදුලිය සැපීම සහ ස්විච් භාවිතාවන අතර ඇත්තද බොරුනේ? එහෙම ස්විච් කියන්නේ එහෙම ස්විච් කියලා જાතියක් කියන කරන්ට් වයර් ස්විච් නේ මේ කියන්නේ ස්විච් නෙමෙයි. හබ්යම් පරිවිඩයක් ජාලයේ සියලුම පරිගණකයට යවන අතර ස්විච් අදාළ පරිගණකයේ වෙත පමණක් පණිවිඩය යවයි. හරි නේද? ලාවට වගේ හරි බලමු ඉතුරු ඒවා. මේක හරි වගේ. බලමු. ස්විච් යම් පණිවිඩයක් ජාලයේ සියලු නෑ වැරදි නේද? ස්විච් යම් පණිවිඩයක් ජාලයේ සියලුම වෙත යවන්නේ නෑ. විදුලිය සැපයීම බොරුනේ එකක් නේද? විදුලිය සැපයන්නේ නෑ හබ් එක. එහෙනම් උත්තරේ 27ට උත්තරය B. ටිකක් හරි නේද ගොඩක් කට්ටිය. ටික ටික හරි. හරි. අන්තර්ජාලය ගැන තව අපිට මං හිතන්නේ කරන්න තියෙනවා. කමන්නේ. අන්තර්ජාලය කියන්නේ මොකක්ද? යම් රටකට සීමාව අන්තර්ජාලය කොටසක්. සාමාන්‍ය මට්ටමින් හරි වගේ බලමු. අන්තර්ජාලයට සමාන ලෙස භාවිත වන ආයතනයක අභ්‍යන්තර ජාලය. ඔව් නේ ඒක තමයි උත්තරේ. මේ ගොඩක් ආයතන තුල තමයි තියෙන්නේ. කැලණි කැම්පස් එකේ තියෙනවා. ඉන්ට්‍රානෙට් එක. හරි. අන්තර්ජාලයට සමාන ලෙස භාවිත වන ආයතනයක අභ්‍යන්තර ජාලයක්. ආයතනය තුල විතරයි තියෙන්නේ. කැලණි නෙට් කියලා කියන එකට. කැලණියේ තියෙන එකට කැලණි නෙට්. කැලණි නෙට්. ඒකට යන්නම් VPN දාන්න තමයි යන්න ඕන පිටින් යනවා. ඔය දවල්වල සිස්ටම් හදන කාලේ අපි ගෙදර අර සහරන් ගහලා කොරෝනා කාලේ එහෙම ගෙදර ඉඳලා තමයි අපි වැඩ කරේ. හැබැයි එතකොට මේ අභ්‍යන්තර ජාලය තුල යන්න බෑ. යන්න වෙනම පාවිච්චි කරන අපි VPN. Virtual Private Network. ඒවා අපි ඉස්සරහට කියලා දෙන්න. ඒව පාවිච්චි කරලා තමයි අපි ගියේ. අරගෙන අපි අන්තර්ජාල ඉන්ට්‍රානෙට් කියලා කියන්නේ. ප්‍රදේශ කිහිපයක පිහිටි ආයතනයක ශාඛා එක එකට සම්බන්ධ කර සකස් කරන පරිගණක ජාලය. ප්‍රදේශ කිහිපයක ප්‍රදේශ කිහිපයක එක්කෝ කොළඹ කුරුණෑගල ඊට පස්සේ නුවර ඒ වගේ කියලා හිතන්නකෝ. එතකොට තැන් තුනක් නේ. අපි කිව්ව නගරවල් තුලට යන්නේ මොකද්ද? මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්. මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියන්නේ මොකද්ද? මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියන්නේ හරි ඊළඟ අර්ධ දීපත. අර්ධ දීපත එහෙමත හාෆ් ඩුප්ලෙක්ස් සම්ප්‍රේෂණයේ භාවිතා වන අවස්ථාව. අර්ධ දීපත යනවා කියේ මොකේද? විශේෂයෙන් ටීවී එක රේඩියෝ එක ඇවිල්ලා පූර්ණ මේ සිම්ප්ලෙක්ස් එක. ඒක පතයි. එක පැත්තකට විතරයි ඩේටා එන්නේ. එතකොට වෝකි ටෝකි, ෆැක්ස් මැෂින් වගේ ඒවා මොනවද? එක පැත්තකට විතරයි ඩේටා යන්නේ එක වෙලාවකදී. ඒව තමයි අර්ධ දීපත කියලා අපි කියන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරය වෝකි ටෝකි. ටෙලිෆෝන් එක ඇවිල්ලා දෙපැත්තටම ඩේටා එකවර යනවා. අපි ඒවට කියනවා මොනවද? ෆුල් ඩුප්ලෙක්ස් කියලා. ඒවට කියනවා ෆුල් ඩුප්ලෙක්ස් කියලා.
හරි. ඊළඟට 31 32 ඒව ටික තියෙනවා නේද බලමු. 31 32 33 37 බලමු ප්‍රිවිලේජ් කාඩ් භාවිතා වන්නේ. මොකද්ද ප්‍රිවිලේජ් කාඩ් කියන්නේ? මම තියාගන්න. ඇතර මේ පාස් පේපරයක් ඔයාලගේ නෙමෙයි වෙන කැම්පස් එක. නමුත් ඔයාලට අදාළයි. මොකද්ද මේ ප්‍රිවිලේජ් කාඩ් කියන්නේ? දන්නවද? උදාහරණයක් කියන්නේකෝ. මොකද්ද ප්‍රිවිලේජ් කාඩ් කියන්නේ? ළමයි ප්‍රිවිලේජ් කාඩ් එකක් කියන්නේ ඔයාලා මොකද්ද? DSI රෙදි කඩ තියෙන මොනවද තිලක වර්ධන අරවට මේවට යද්ද මේ CIB ශ්‍රේය ඇඩ්‍රස් පොයින්ට් ඔය වගේ ඒවට යනකොට අපිට හම්බ වෙනව නේද පොඩි කාඩ් එකක්. එයාලා අහනවා මේ ඔයාලට කාඩ් CIB කාඩ් එක එහෙම නැත්නම් DSI කාඩ් එකක් තියෙනවද කියලා. එහෙම කාඩ් එකක් ඒවට තමයි ප්‍රිවිලේජ් කාඩ් කියන්නේ. ඇයි ඒ ප්‍රිවිලේජ් කාඩ්ස් දෙන්නේ? ඔය ප්‍රිවිලේජ් කාඩ් එක යූස් කරද්දී එයාලා ඔයාව ට්‍රැක් කරනවා. ඔයාගේ මේ වියදම් ආදායම ඔක්කොම පිළිවෙලට ගන්නවා. කොහොමද ගන්නෙ? ඔයා හිතන්නේ ඔබ හැම මාසෙම 10 වෙනිදාට සුපර් මාකට් එකකට යනවා කියලා බඩු ගන්න. එතකොට ඒක ඔයා ගන්න බඩු පව බඩු වල ලිස්ට් එක පව වැටෙනවා. හරිද? එතකොට යාළුවා ඒවා ඇනලයිස් කරනවා. එතකොට අන්න වට්ටම් දෙනවා. වට්ටම් දෙන එක නෙමෙයි ඇත්තටම මේකේ ඇත්ත తත්වය. වට්ටම් දෙන්නේ අපිට ඔක පාවිච්චි කරවන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාලා දැන් අපි ඔක හැමදාම 10 වෙනිදාට දැන් හැමදාම 10 වෙනිදාට ඕක අරන් ගිහිල්ලා අපි කඩේකින් බඩු ගන්නවා සුපර් මාකට් එකේ. ඒතර සුපර් මාකට් එක දන්නවා මෙයා හැමදාම 10 වෙනිදාට එනවා මෙන්න මේ බඩු ලිස්ට් එක කරයි යනවා. එයාලා සිස්ටම් එකකින් ඒක කියනවා. ඒතර කවදාවත් ඔයා යන දවසට ඔයා ඒ ගත්ත බඩු ඒ කඩේ නැති වෙන්නේ නෑ. මොකද? ඔයා එන බව දන්නවා ඒකට. එනිසා ඊට කලින් එයාලා අනිවාර්යෙන් ගබඩා කරනවා ඔය තැන්වල. කවදාකවත් ඔයා එනකොට ඒ බඩු නැති වෙන්නේ නෑ. අන්න එතකොට ඔයා ඒ ඔයා කස්ටමර් කෙනෙක් ඉදිරිය ඔයා මොකද කරන්නේ? ඒ ආයතනට දිගින් දිගටම යනවා. අන්න ඒ වගේ වැඩවලට තමයි ඔය මේ ප්‍රිවිලේජ් කාඩ් විශේෂයෙන් පාවිච්චි කරන්නේ. ඒක අපි උනන්දු කරවන්න මොකද කරන්නේ යාලා වට්ටම් දෙනවා ඒකට. හරි? අපි උනන්දු කරන්න වට්ටම් දෙනවා. නැත්නම් ඇත්තම කතාව මේක අපේ ආයතන ට්‍රැක් කිරීම. එහෙම නැත්නම් අපි කියන්නේ ඒකේ ගමන් මාර්ගයේ බැලීම ට්‍රැක් කරනවා. හරි බලන්න ගණිත ගන්න වෙලසක් ණයට භාණ්ඩ ලබා ගන්න නෑ එහෙම වෙන්නේ නෑ නේද බැංකුවේ මුදල් ලබා ගන්න නෑ බැංකුවේ ණයට මුදල් ලබා ගන්න බෑ මොකද්ද මෙන්න මේක C බලන්න මොකද්ද කියන්නේ කියන්නේ වෙළඳ ආයතන ගනුදෙනුකරුවන් ගනුදෙනු කරන රටාව හඳුනා ගන්න අන්න හරි එතකොට පුළුවන් එයාලට කවදාකවත් එයාලා එන දවසට කඩේ බඩු නැති වෙන්නේ නෑ එයා වැඩියෙන්ම ගන්න ඒවා තියෙන අලුතෙන් දෙයක් ගත්තම පොඩි ගැටලුවක් නෑ නමුත් බොහෝ දුරට හරියි
හරි. බලන්න ඊට පස්සේ පහත ඒවායින් සත්‍ය ප්‍රකාශය. තිත්න්‍යාස මුද්‍රකයේ මුද්‍රණ වේදම ලේස මුද්‍රණ වීදමට වැඩිලු. ඇත්තද? ආපෝ නෑ. ගණන් අඩුම. මේක අඩුම එක තමා තිත්න්‍යාස කියන්නේ. තීන්ත විදු මුද්‍රකයේ මුද්‍රණ වේදම ලේස මුද්‍රණ වීදමට වඩා වැඩිය. බොරු. තීන්ත විදු මුද්‍රකයේ මුද්‍රණ ගුණත්වය ලේස මුද්‍රණ ගුණත්වයට වඩා වැඩිය නෑ. තිත්න්‍යාස මුද්‍රකයේ මුද්‍රණ ගුණත්වය ලේස මුද්‍රයේ ගුණත්වයට වඩා වැඩිය නෑ. මොකද අර උත්තරේ නැද්ද? ඒතර බලන්න ආයෙත් මීට තිත්න්‍යාස මුද්‍රකයේ මුද්‍රණ වියදම ලේස මුද්‍රකයේ මුද්‍රණ වෙනට වැඩිය නෑ. වැරදි. හරි. එක හරි. තීන්ත විදු මුද්‍රකයේ මුද්‍රණ වියදම ලේස මුද්‍රයේ මුද්‍රණ වෙනට වැඩිය නෑ. තීන්ත විදු මුද්‍රයේ ගුණත්වය ලේස මුද්‍රයේ ගුණත්වයට වඩා වැඩිය නෑ. තිත්න්‍යාස මුද්‍රකයේ මුද්‍රණ ගුණත්වය ලේස මුද්‍රයේ ගුණත්වයට වඩා වැඩිය නෑ. සත්‍ය නෑ එකක්. මේක හැබැයි හොඳම උත්තරයක් ගහන්න කියනවනේ. එතකොට අපිට මේක පොඩ්ඩක් ගන්න පුළුවන්. තීන්ත විදු මුද්‍රකයේ මුද්‍රණයේ ලේස මුද්‍රයට වඩා වැඩි කියලා ගන්න පුළුවන්. නමුත් එහෙමත් නැහැ. මේවා අනිවාර්යයෙන්ම හොඳටම වැරදි ඒවා. අනිත් ඒවා A C D හොඳටම වැරදි ඒවා. 32ට එතකොට අපි සාමාන්‍ය මට්ටමින් B දැම්මට හරි. B දැම්මට වැරදි නමුත් B වැරදි නමුත් අඩුම තරමේ හොඳම අර වැරදි අවම පිළිතුරු විදිහට ගත්තොත් උත්තරේ මේක දෙන්න පුළුවන්. මොකද සමහරක් තැන්වල තීන්ත විදුම් එක පොඩ්ඩක් ගණන් වැඩි ලේසර් වලට. හැබැයි හැම තැනම නෙමෙයි. සමහර තැන්. ඔක පේපර් එකේ ප්‍රශ්න වැරදි කියලා අයින් කරන්නත් පුළුවන්. එහෙම ගැටලුවකුත් නෑ වුණා. හරි. හරි. විවිධ ගණන කිරීම සඳහා භාවිතා කළ හැකි මෘදුකාංගය ළමයි Excel. අපි Excel පාවිච්චි කරන ගණනය කිරීම කරන්න. හැබැයි Access වලිමුත් පුළුවන්. නමුත් අමාරුයි. ඒකටම හදපු software එක තමයි Excel. ගණන් වලටම හදපු එක තමයි Excel. ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ. අපි දන්නවා අපි වෙනම මෙහෙයුම් පද්ධති පාඩම නෙමෙයි මෙහෙයුම් පද්ධති කියන software ගැන කරද්දී වෙනම chart එකක් වගේ ගහලා කියෙව්වා. මොනවද කියලා. නේද? අපි අනිත් ඒ දන්න අපි ෆෝන් වලත් තියෙනවනේ. අපි දන්න Android කියන්නේ ස්මාර්ට් ජංගම දුරකථන. ඒ කියන්නේ ස්මාර්ට් මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන එක. ජංගම මෙහෙයුම් පද්ධතිය. Android, iOS, Windows. ඔය ඔක්කොම ෆෝන් වල මෙහෙයුම් පද්ධති. හැබැයි Linux බොහෝ දුරට Linux versions ඇවිල්ලා මේ පරිගණක මෙහෙයුම් පද්ධති. සති 4ට උත්තරය C. 34ට උත්තරය C. ඔයාලගේ ෆෝන් එකේ තියෙන මේ මෙහෙයුම් පද්ධතිය Android ෆෝන්. Apple හැර අනිත් හැම ෆෝන් එකකම තියෙන Android. ඉස්සර Nokia ෆෝන් වල Windows ආවා. Nokia ෆෝන් වල. හැබැයි දැන් ඒත් නම් එන්නේ නැහැ. නමුත් Windows එහෙම විදිහට තියෙනවා. හොඳට මතක තියාගන්න ඕන. 35 36 37 38 කරන්න බලන්න.
හරි. Microsoft Windows වලදී මකන ලද ගුණ තැන්පත් වන ෆෝල්ඩරය අපි ඩිලීට් කරාට පස්සේ මොකේද යන්නේ? රිසයිකල් බින් එකටනේ. 35ට C. හරි නේද ගොඩක් කට්ටිය කරන. MBPS නම් මිනුම් එකෙන් මනු ලබන්නේ. බලන්න හොඳට MBPS මෙගා bits per second. තත්පරයට මෙගා බිට් කොච්චරක් යනවද කියන එක. මොකද්ද ඔකෙන් මනින්නේ? අන්තර්ජාල වේගය. එහෙම නැත්නම් ජාලයක වේගය. මතකද යන්නේ මෙගා බිට් බයිට් මේ B කැපිටල් නම් මෙගා බයිට් මේක මෙගා බිට්ස්. සිම්පල් මෙගා බිට්ස් per second. දත්ත සම්ප්‍රේෂණ වේගය. හරි. MBPS අභිමත කළ මෘදුකාංග කස්ටමයිස් software භාවිත කිරීම වාසිය. මොකද ඉක්මනින් පුළුවන්ද? බෑ ඉක්මනට ගන්න බෑ. ලාභදායිද නෑ සල්ලි වැඩි. දෝෂාවමයිද නෑ දෝෂ තියෙනවා. එහෙනම් මොකද්ද වාසිය? අවශ්‍යතාවලට හොඳින් ගැලපෙනවා. අපේ මේකට හදා ගන්න තියෙන්නේ. දැන් ඔයාලට සිස්ටම් එකක් දැට ඩෙවලොප් කරගෙන යනවා මම. ඔයාලට බොහෝ දුරට මේ මාසේ පැරලල් විදියට හම්බෙයි. ඊළඟ මාසේ ඉඳලා බොහෝ දුරට ඔයාලට කරදර වෙන්න ඕනේ රෙකෝඩ් ඉල්ලලා එහෙම රෙකෝඩ් එක ඔයාලට කෙලින්ම ලොග් වුණා රෙකෝඩ් එක බැලුවා. හරි. අයිල්ල ඉන්න ඕනේ නැහැ. පොඩි ලේසි සිස්ටම් එකක් දැන් අපි හදාගෙන යනවා. මේ බලමු මට වැඩත් එක්ක පොඩ්ඩක් එහා මෙහා වෙනවා. බොහෝ දුරට ලබන මාසෙ විත්තින් අනිවාර්යෙන් ඔයාලට හම්බ වෙනවා. මේ මාසේ ටෙස්ටිං වලට ඔයාලට හම්බෙයි. ආයතනෙමුත් ඉල්ල ගන්න පුළුවන් රෙකෝඩ් එක දැනුත් පුළුවන්නේ. පුළුවන්. එහෙම නැත්නම් මේකට ගි ලොග් වෙලත් ඔයාලට බලන්න පුළුවන් මේ මාසේ තාම නෑ දුන්නේවත් ඔයාලට මම කිව්වේවත්. මේ මාසේ මැද වගේ වෙනකොට දෙන්න පුළුවන් වෙයි. ඊළඟ මාසේ ඉඳලා ඔයාලට ඒක හම්බ වෙනවා. ඒතර ඔයාලට හරි ලේසි. තමන්ගේ යූසර් නේම් පාස්වර්ඩ් එකක් තියනවා. ඒකෙන් ලොග් වුණා. රෙකෝඩ් එක බැලුවා. එක ඩිවයිස් එකකින් ඔයාලගේ ඩිවයිස් එකෙන් විතරයි පුළුවන්. ෂෙයා කරන්නත් බෑ මොනවත් බෑ. බලන්න පුළුවන් ඔයාලට වීඩියෝ එක. ඒකේ රෙකෝඩ් බලන්න පුළුවන්. ක්ලාස් ආවේ නැත්නම් හෝ එන්න බැරි වුණා. හරි ගොඩක් වාසි ඔයාලට. ටියුට් එකත් ඒකම තියෙනවා. අය ටියුට් ඉල්ල ඉන්න ඕනේ නැහැ. ටියුට් එක දැම්මම ටියුට් එක ඩවුන්ලෝඩ්ම කරගන්න පුළුවන් එතන. හරි ලේසි ඒක උනාට. හරි. පහතේවයි යෙදුම් මෘදුකාංග වර්ගයක් නොවන්නේ. අපි දන්නා යෙදුම් මෘදුකාංග කියන්නේ ඇප්ලිකේෂන් software. ඇප්ලිකේෂන් software කියන්නේ අපිට වැඩක් කරගන්න තියෙන පද්ධතිය තියෙන එක නෙමෙයි. අපිට වැඩක් කරගන්න පුළුවන් software. ප්‍රතිවයස මෘදුකාංග, පද සැකසුම්, දත්ත විශ්ලේෂණ, ගණදෙනු සකස් කිරීමේ මෘදුකාංග. නොවන්නේ හරි. නොවන්නේ. මේක පද සැකසුම් කියන වර්ඩ් වගේ ඒවා. දත්ත විශ්ලේෂණ කියන්නේ data analyze කරන ඒවා. ගනුදෙනු සකස් කිරීම පද්ධතිය CRM content මේ සහ අපි කියන්නේ transaction systems. හරි. හැබැයි ප්‍රතිවර්ෂ මෘදුකාංග කියන එක මොකද? ඒක utility software එක. utility software කියන්නේ පරිගණකයේ ක්‍රියාවලීන් හොඳ තත්ත්වෙන් තියාගන්න භාවිතා කරන software. නිසා උත්තරය A38ට ප්‍රතිවර්ෂ මෘදුකාංග. හරි. ඊළඟට ෂෙයාවෙයා යනු කුමක්ද කියලා අහනවා. යම් නියමිත කාලයකට භාවිතය සඳහා අන්තර්ජාල අප නොමිල ඔව් නේද? මොකක්ද උත්තරේ? ඒක නේද? ඒ නේද? යම් නියමිත කාලයකට දෙනවා අපිට ෆ්‍රී භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ බෑ. ඊට පස්සේ එක්ක සල්ලි ගෙවන්න ඕනේ, එක්ක ෆීචර්ස් අඩු වෙනවා. අන්න එහෙම. ඔයාලට කියන අපි ෂෙයාවෙයා කියලා. අපි ඔයාලට කියන මොනවද? ෂෙයාවෙයා කියලා. හරි. ඊටු ටික 40 41 42 43 කරන්න බලන්න.
හරි. ස්ථිරාංක ලෙස හැඳින්වෙන්නේ. පරිගණකයේ පාලනය කරනු ලබන මෘදුකාංක කියලා කියනවා. පරිගණකයේ පාලනය කරන දෘඩාංග කියලා කියනවා. දෘඩාංග ලෙස මෘදුකාංග කියලා කියනවා. ඊට පස්සේ පරිගණක ජාල දෘඩාංග කියලා කියනවා. මොකද්ද? ඇත්තටම ෆර්ම්වෙයා කියලා කියන්නේ හાર્ඩ්වෙයාර් ප්ලස් සොෆ්ට්වෙයාර් වල. හાર્ඩ්වෙයාර් වලටයි සොෆ්ට්වෙයාර් වලයි එකතුවකට. දෘඩාංග ලෙස ඇති මෘදුකාංග. එහෙම නැහැ. දෘඩාංග තුල ඇති මෘදුකාංග කිව්වනම් හරි. එහෙම කිව්වනම් හරි. හැබැයි මේක එහෙම කියලා නැහැ. එතකොට අපිට හොඳටම කියන්න පුළුවන් එකක් තමයි මේකට බොහෝ විට හොඳම උත්තරේ විදිහට අපි දන්නේ මේක පේපර් එක හදපු එක මොකක්ද ඒද කියලා. නමුත් සාමාන්‍ය මට්ටමේ හොඳ ප්‍රශ්නයක් විදිහට ගත්තොත් මේක B කියන උත්තරේ දෙන්න පුළුවන්. 40ට උත්තරේ B කියන එක දෙන්න පුළුවන්. ඇයි ඒ? ස්ථිරාංගයක් කියන්නේ හાર્ඩ්වෙයාර් ප්ලස් සොෆ්ට්වෙයාර්. එතකොට පරිගණකයේ පාලනය කරන දෘඩාංගයක්නේ. දෘඩාංගය ඇතුළේනේ මෘදුකාංග තියෙන්නේ. ඒක ගොඩකට හරි. මෘදුකාංගයක් කිව්වොත් කෙලිම සොෆ්ට් එකක් වගේනේ. එහෙම නෙමෙයි. දෘඩාංගය ඇතුලේ තියෙන මෘදුකාංගය. අන්න එහෙමත් එක්ක ගත්තාම උත්තරේ B කියන උත්තරේ සාමාන්‍ය හොඳයි කියලා හිතන. 100ක් හරි නෑ. හරි. 41. පහත දැක්වෙන මතක අතරින් වේගවත්ම මතකය මොකක්ද කියලා අහනවා. වේගවත්ම මතකය මොකක්ද කියලා අහනවා. සාමාන්‍ය අපි දන්නවා රෙජිස්ටර් තමයි වේගවත්. ඊළඟට කෑච්. ඊළඟට RAM. ඊළඟට තමයි පළවෙනි වලට එන්නේ. එම ගත්ත ප්‍රධාන මතකයේ RAM එකට වැඩිය ද්විතීයික මතකේ නම් අඩුයිනේ ගොඩක්. වාරක මතකයේ වැඩි. ඒකට ගත්තොත් උත්තරේ වෙන්නේ මොකද 41ට? උත්තරේ A. රෙජිස්ටර් මතකය. රෙජිස්ටර් මෙමරි. හතලිස් දෙක නශ්‍ය නොවන මත අපි දන්න මතකයන් වර්ග දෙකකට බෙදන්න පුළුවන් නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක කියලා. නශ්‍ය මතක සහ නශ්‍ය නොවන මතක කියලා. එතකොට අපි දන්න නශ්‍ය මතකයක් වෙනවා RAM එකයි කෑච් එකයි රෙජිස්ටර් එකයි. නශ්‍ය නොවන එක විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ROM එක. ROM එක වෙන නශ්‍ය නොවන මතකයක්. non volatile memory එක. පරිගණක වාරක මතකයේ භාවිතා වන්නේ අපි දන්නවා කෑච් මෙමරි වලට තමයි වාරක මතකය කියන්නේ. වාරක මතකයේ නිහින මතකය, සංචිත මතකය, කෑච් මතකය. ඔය ඔක්කොම නම් කියනවා මොකේද? මෙන්න මේ වාරක මතකය නැත්නම් කෑච් වලට. පරිගණකයක් සහ අන්තර්ජාල අතර දත්ත ගමනේ උඩුගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. නෑ, ඒක එතනට අදාළ නෑ. පරිගණක ප්‍රධාන මතකයේ සහ සාකසන අතර දත්ත ඕමාරු වේගවත් කරනවා. කරන ටිකක් කාර්යවත්. දෘඩ තැටිය ප්‍රධාන මතකය හා දෘඩ තැටිය අතර නෑ. උත්තරේ මොකද්ද? උත්තරය ප්‍රධාන මතකය හා සකසනය අතර තමයි යවන්නේ. කොහොම තියෙන්නේ මෙන්න මෙහෙම. කොහොමද? මුලින්ම hard disk එක ගමු. hard disk HDD කියලා කියනනම් hard disk drive එක. ඊට පස්සේ data යනවා RAM එකට. RAM එකට. ඊට පස්සේ RAM එකේ යනවා L3 cache එකට. L3 cache එකේ යනවා L2 cache එකට. L2 cache එකේ යනවා
L1 කෑච් එක. L1 කෑච් එකේ යනවා රෙජිස්ටර්ස් වලට. රෙජිස්ටර්ස් වල යනවා ප්‍රොසෙසර් එකට. නොම තමයි පිළිවෙල. යන පිළිවෙල හරි. එතකොට දැන් මේ කියද්දී අපිට තේරෙනවා සකසන ප්‍රධාන මතකය හා සකසන අතර තමයි මේ රෙජිස්ටර්ස් තියෙන්නේ. නැත්නම් වාරක මතකය L1 L2 L3 තියෙන්නේ. තරංග තමයි data යන පිළිවෙල. මොනවා data යන පිළිවෙල. හරි. ඊළඟට බලන්න ඊළඟ කොයි මොකද තියෙන්නේ. හරි 45 46 47 කරන්න බලන්න. හරි කරන්න බලන්න 45 46 47.
ඔව්. මේක මොකක්ද? ඒ කියන්නේ අපි HDMI. මේකේ විශේෂත්වය මොකක්ද? සද්දේ සහ රූප දෙකම අරන් යනවා. සද්දේ සහ රූප දෙකම අරන් යනවා මේකේ විශේෂත්වය. ඊළඟට සිංහල අකුරු ඇතුළත් සංකේත ක්‍රමය. මේකෙන් අපිට සිංහල අකුරු විතරක් නෙමෙයි හැම එකක්ම තියෙන මේ යුනිකෝඩ් වල. මොකද තියෙන්නේ? ඔවා සාමාන්‍ය දැනීමේව ඈ. අර සබ්ජෙක්ට් වල තියෙනවා දැන් මේක සිලබස් එකේ නෑ. සිංහල අකුරු ඇතුළත් වෙන යුනිකෝඩ් වල ළමයි. ඒ කියන්නේ මුල් කාලේ තිබ්බ ASCII ANSI සහ EBCD IC. ඔව් වගේ ඉස්සර පුළුවන් වුණේ ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් අතර ගණනය කිරීම කරන්න විතරයි කම්පියුටර්ස් වල, ෆෝන් වල. ඊට පස්සේ තමයි සිංහල අකුරු, දෙමළ අකුරු, චයිනීස් ඕන එකක් දැන් මේ යූස් කරන්න පුළුවන්. එහෙම ආවේ මෙන්න මේ යුනිකෝඩ් කියන ක්‍රමය ආවට පස්සේ. ඒක කේතක කියලා කියනවා. යුනිකෝඩ්. යුනිකෝඩ් වලින් පස්සේ තමයි මේ පහසුකම අපිට හම්බුනේ ඕනම දෙයක් සිංහලෙන් හෝ අපිට මේ පරිගණක ෆෝන් සිංහලෙන් පාවිච්චි කරන්න සිංහලෙන් මෙසේජ් යවන්න පුළුවන් වුණේ. වෙබ් පිටුවක අනන්‍යතාව හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? URL එක. විශ්ව සම්පත් නිශ්චායකයක්. Universal Resource Locator එක. නැත්නම් Uniform Resource Locator එක. උත්තරය A. වසම් නාමයෙන් පුළුවන් වෙබ් අඩවියක් හඳුනා ගන්න. මතක තියාගන්න. වෙබ් අඩවියක් හඳුනා ගන්න තමයි වසම් නාමය පාවිච්චි කරන්නේ. වෙබ් අඩවිය. වෙබ් පිටුවක් නෙමෙයි. වෙබ් පිටුවක් අනන්‍ය හඳුනා ගන්න පාවිච්චි කරන්නේ URL එක. Universal කියලා කියනවා, Uniform කියලා කියනවා. Resource Locator එක. IP ලිපිනයක් පාවිච්චි කරන්නේ උපාංගයක් හඳුනා ගන්න. IP ලිපිනයක් පාවිච්චි කරන්නේ උපාංගයක් හඳුනා ගන්න. ඊට පස්සේ 47 වෙබ් අඩවි භාවිතා කරන පුද්ගලයන් එම වෙබ් අඩවි තුළ කරන ලබන කාර්ය හඳුනන්නේ වෙබ් අඩවි විසින් භාවිත කරන කුඩා මෘදුකාංගයට අපි කියනවා මොකද්ද? කුකීස් කියලා. මතක තියාගන්න. D කුකීස්. ඒකට කියන අපි කුකීස් කියලා. ඒකට කියන අපි කුකීස් කියලා. මත වෙබ් අඩවියක් අපි කරනවා කාර්ය හඳුනා ගන්න වෙබ් අඩවි විසින් භාවිත කරන කුඩා මෘදුකාංගයට අපි කියන කුකීස් කියලා. හරි ඒවත් මතක තියාගන්න කුකීස්. ඊට පස්සේ Ctrl+V කෙටිමයි අතර පාවිච්චි කරන්න මොකේද? පේස්ට් කරන්න. පේස්ට් කරන්න. කට් කරන්න මොකද්ද පාවිච්චි කරන්නේ? තව අපිට ඉස්සරහට තියෙන එක. CTRL+ කට් කරන්න නම් X නේද? කොපි කරන්න Ctrl+C. print කරන්න නම් Ctrl+P. මොනවද කියන්නේ? Ctrl+X, Ctrl+C, Ctrl+P. කට් කරන්න නම් X, කොපි කරන්න නම් C, paste කරන්න නම් V, print කරන්න නම් P.
රැහන් රහිත අන්තර්ජාල සම්බන්ධයට භාවිත වන රවුටර් එකකට අනවසරයෙන් සම්බන්ධ සීමා කළ හැකි සඳහා සීමා කිරීම සඳහා කළ නොහැකි කාර්ය. රවුටරේට මුරපදයක් දාන්න පුළුවන් ඇත්ත. ඒතර කාටවත් එන්න බෑ. ගිනි පවුරක් දාන්න පුළුවන්. සංඥා ගම කරන දුර සීමා කරන්න පුළුවන්. හැබැයි රවුටරේට සම්බන්ධ පරිදි ලැයිස්තුවක් රවුටරේට ඇතුළත් කරන්නත් පුළුවන්. හැබැයි ෆයර්වෝල් එකට දාන්න පුළුවන් බොහෝ දුරට. ෆයර්වෝල් එක දාන්නත් නම් පුළුවන් දැන් මේ කොයි කාලේ පේපර් එකක් දාන්නේ. මෙව හරි 1 2 3 න අනිවාර්යෙන් හරි. පනහ අන්තර්ජාලය හරහා දුරකථන ලබන ක්‍රමයක් නොවන්නේ. මොකද D නේද 50ට. ඒක දන්නවනේ 50 D YouTube. අනිත් ඒවා අපිට කෝල් ගන්න පුළුවන්, ඇමතුම් ලබා ගන්න පුළුවන්. ඒක බෑනේ අන්න උතන්ට යකම් කරන්න. ඊළඟට 51 ලෝක විසිරි වියමන www සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. කරනවා 51 52 53 එච්චරයි පුළුවන්. 51 52 53 කරන්න බලන්න. හරි.
ලෝක විසිරෙන සමය නිවැරදි ප්‍රය ලෝක විසිරෙන යනු අන්තර්ජාල සඳහා තවත් නම වැරදි. ලෝක විසිරෙන යනු අන්තර්ජාල සැපෙන සේවාව. හරි නේද? උත්තරේ B. 51ට උත්තරය B. 52 වර්තමානයේ භාවිත පුද්ගල ප්‍රධාන මතකයේ ධාරිතාවය. සාමාන්‍යයෙන් GB ටෙරාබයිට් ගිහින්නේ GB මට්ටමට ගිහින් 16 GB වගේ තියෙනවා. නමුත් මෙතනට අනුව නම් ඒ තමයි හරි. MB නෙමෙයි GB ගිගාබයිට් 8 16ක් තියෙනවා දැන්. මේක පේපර් එක හදපු කාලේ 8 වෙන්න ඇති. නමුත් දැන් නම් 16ක් තියෙනවා. ටෙරාබයිට් වලට ගිහින්නේ. හරි ටෙරාබයිට් වලට ගිහින්නේ. ඒ නිසා උත්තරේ A 52ට. MB GB 8 16 එහෙම තියෙනවා. පරිගණක තිර විභේදනය ස්ක්‍රීන් රෙසලූෂන් කියන්නේ මොකද්ද? පනස්තුන්ට තිරේ අගරකට තියෙන තිත් ප්‍රමාණය. උත්තරේ A ඔක්කොටම උත්තරේ A තිරේ අගරකට තියෙන තිත් ප්‍රමාණය නැත්නම් පික්සල් ප්‍රමාණයට තමයි විභේදනය කියලා කියන්නේ. හරි නේද? හරි. එහෙනම් ඔන්න ඔය ප්‍රශ්න ටික අපි කරාද? තව ප්‍රශ්න 53ක්. නේද? 53ක් දක්වා. තව තියෙනවා ටිකක්. ඊට පස්සේ තියෙන ටික නම් ඔයාලට බෑ. ඒ ටික ඔයාලගේ සිලබස් එකෙත් අදාළ නිසා අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි ඊටු ටික ඊළඟ දවසේ කරමු. ඔය ටික හොඳට බලන්න. හරි? ඔය ටික හොඳට බලන්න. බලලා ගැටලුවක් තිබ්බොත් කතා කරලා කියන්න. ඕක තමයි ගොඩක් වටින්නේ. ඕකෙන් ඔයාලට අපි මේ දක්වා කරපු ඒවා ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඒ ආපහු තමයි මෙතන කතා වෙලා තියෙන්නේ. හරි? හරි. ඒ නිසා ඔය ටික අනිවාර්යෙන් බලන්න. එහෙනම් අද දවසට අපේ දේශනේ අපි අපේ එක දාන්නම් මම අනිවාර්යෙන්. ඔයාලා ගෲප් එකට දාන්නම්. ඒ වගේ YouTube link එකේ මේ ඔයාලට මේක YouTube දාලා ඒකේ link එකත් එක්කත් මම දාන්නම්. ඒ වගේම අපේ ඔක්කොම වීඩියෝස් තියෙන සිස්ටම් එක තියෙනවා. ඒකටත් දානවා. ඒතර ඒකෙන් හරි ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒතර ඒ ටිකත් එක්ක බලන්න අනිවාර්යෙන්. හරි? උත්තර ලියන්න. ඊට පස්සේ හිමීට ටික ටික බලන්න. මොකද එක්සෑම් ජූලයි වෙනකොට ඔයාලට එක්සෑම් එක එනවා. ඒ නිසා ඒකට හොඳට මහන්සි වෙන්න ඕනේ. අනිත් විෂයන් වලටත් ඒ වගේම මහන්සි වෙන්න. හරි? එහෙනම් අද දවසට අපි දේශනාව අවසන් කරමු. හැමෝටම good night. Thank you, sir. Good night, sir. Good night ඔක්කොටම.